හොඳයි එහෙනම් අපි අද එදා නවත්තපු තැනින් කරමු. මම නැවතුවේ ඔයාලට මෙතන ඩොච් ටූල්, බර්න් ටූල් කියලා දුන්නා. ස්පොන්ජ් ටූල් එක කියලා දුන්නා. අද බලමු එතන ඉඳන් ඊගාව ටූල් ස්ටේට් එක මොනවද තියෙන්නේ කියලා. මම ඕපන් කරගන්න ඉමේජ් එකක්. මේ වගේ ගේම් එකක් ඕපන් කරගන්න. මම යනවා පෙන් ටූල් එකට. පෙන් ටූල් එකෙන් පටන් ගමු අද. ඩයිවර් කරේ ස්පොන්ජ් ටූල් එකේ. පෙන් ටූල් එකට ගියාට පස්සේ බලන්න පෙන් ටූල් එක කියන්නේ ඒ වගේ සිලෙක්ෂන් දා ගන්න පුළුවන් ටූල් එකක්, ලස්සනට කපා ගන්න පුළුවන් ටූල් එකක්. අපිට පුළුවන් මේ ඉමේජ් එක ඩබල් ක්ලික් කරලා මෙතන ලොක් එක අයින් කරගන්න. control plus mark එක ඔබවහම ඔයාලට zoom කරගන්න පුළුවන් shortcut. ඔයාලට පේනවාද? ස්පේස් එක ඔබවලා ඔයාලට පුළුවන් මේක pan කරගන්න. ඒ කියන්නේ මේ අත තියෙන hand එක ස්පේස් එක ඔබාගෙන ඔයාලට පුළුවන් pan කරගන්න. මුලින්ම බලමු පෙන් ටූල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පෙන් ටූල් එකෙන් මේ විදිහට අඳින්න පුළුවන්. ඔය විදිහට අඳගෙන යන්න පුළුවන් කොටු ෂේප් එකට. එහෙම අඳින්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ක්ලික් කරලා මෙතන පොයින්ට් එකක් ක්ලික් කරපුවහම මෙහෙම රවුන්ඩ් කරලා අඳ ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් පෙන් ටූල් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ගොඩක් දේවල් කරගන්න පුළුවන් මේකෙන් ලස්සනට. ඔයාලා පේනවාද? එක ෂේප් හදා ගන්න පුළුවන්. නැත්නම් අන්තිම ටූල් එකට ඇවිල්ලා මේ වගේ කරගන්න පුළුවන්. මේ වගේ එතකොට අපිට මේක ඕන එකක් සිලෙක්ෂන් එකක් කරගන්න පුළුවන්. සාමාන්‍ය පෙන් ටූල් එකෙන් දෙයක් ඇඳහම ලේයර් පැලට් එකට එන්නේ. ඒක පාත් එකට එන්නේ. මම පාත් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කළා මේ තියෙන අපේ ඇඳගත් ඉමේජ් දෙක පෙන් එකෙන් ඇඳගත් දෙක රයිට් ක්ලික් කළා මෙතන තියෙනවා මේක් සිලෙක්ෂන් කියලා. අපිට පුළුවන් මේක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ෆුල් දෙන්න පුළුවන්, ස්ටොක් එකක් දෙන්න පුළුවන්. මම දෙනවා මේක් සිලෙක්ෂන්. දුන්නාට පස්සේ ඔයාලට පේනවාද මේක් සිලෙක්ෂන් එකක් වුණා. දැන් මට පුළුවන් මේක ඇල්ල ඕන කපා ගන්න පුළුවන් අර විදිහටම ඉස්සෙල්ලා අරකට දීපු ඔයාලා කලින් ලිසන් වල දැකලා ඉතින් මම මේක වල දුන්න දේවල් ඒ වගේ දේවල් මෙතන දෙන්න පුළුවන් කොපි පේස්ට් එකක් දාපුවාම control C control V එකෙන් පේස්ට් කරගෙන ඔයාලා පේනද දැන් කපා ගත්තේ ඒ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන් ගේම් එක කපා ගන්න ඕන නම් ඒ විදිහට කපා ගන්න පුළුවන් ඊට අමතරව අපිට දැන් මෙහෙම මොන හරි දෙයක් ඇන්දට පස්සේ වෙනසක් කරගන්න ඕන නමුත් ඔයාලට පුළුවන් මෙතෙන් ෆ්‍රී පෙන් ගන්න පුළුවන් ඒ ටික මයිනස් කියන්නේ අයින් වෙනවා මෙතනින්. ඔයාලට පේනවා ඇති ඒක අයින් වෙලා ගියා. ආයෙ ඇඩ් කරගන්න පුළුවන් මෙතනින් ඇන්කර් එකක්. මේ විදිහට පොයින්ට් දාගන්න පුළුවන්. මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔබ ඩිලීට් කරන්න පුළුවන් ඕනනම් අපි දාපු පොයින්ට්. කන්වර්ට් පොයින්ට් කරගන්න පුළුවන්. මේක අපිට පොයින්ට් එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊට මෙන්න කරලා හදා ගන්න පුළුවන් මේවා. ඩිරෙක්ෂන් ටූල් එකට යන්න පුළුවන් මෙතනින්. පාත් ඩිරෙක්ෂන් ටූල්. මේකෙන් ඊට මෙන්න ගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩිලීට් කරන්න පුළුවන් අපිට පාත් එකට ගිහිල්ලා මෙතනින් මේ ඩස්ට්බින් එක තියෙනවා. අපිට කොහොමද මේක කපා ගන්න පුළුවන් මේ විදිහට පෙන් ටූල් එකෙන්. ගෙන් බයි කකුලක් මම කපලා පෙන්නන්නම්. මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ලස්සන මේකෙන් කපා ගන්න පුළුවන් මැජික් ටූල් එකට වඩා ක්වොලිටි එකට. ඔයාලට පේනද ලස්සන කැපෙනවා. ඒක පොඩ්ඩක් පෙන් ටූල් එක පොඩ්ඩක් ඔයාලා පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ. මේ විදිහට zoom කරලා කපන්න ඕනේ. මම ඔයාලට කියලා දෙන්න ලස්සන කපන්නවම ඔය විදිහට කපා ගන්න පුළුවන්. right click කරලා make selection. ඒකලා layers වලට ගිහිල්ලා copy paste, edit, copy, edit, paste හැම වෙලෙම shortcut පාවිච්චි කරන්න ඔයාලා. මේ වගේ කපා ගන්න පුළුවන් ලස්සන smooth විදිහට. delete කරන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් ටෙක්ස්ට් අපි කොහොම හරි දෙයක් ටයිප් කරනවා නම් අපිට පුළුවන් මෙතන horizontal type tool එකට යන්න. ඔයාලා පුළුවන් මේක ටෙක්ස්ට් box එකක් අඳගන්න. එතෙන් පුළුවන් අපිට මොනවා හරි ටයිප් කරගන්න. මට පුළුවන් මේක ලොකු කරගන්න මේ ෆොන්ට් ටික මෙතනින්. මෙතෙන් දෙන්න පුළුවන් size එක. එහෙම නැත්නම් මෙතන ඔයාලට පේන ඇති මේ T අකුර ගාව mouse එකේ ගෙනියනකොට මේ වගේ ඊතල දෙකක් දෙපැත්තට යනවා. එහෙම ක්ලික් කරගෙන එහෙට මෙහෙට අදින්න පුළුවන් ඔයාලට පේන ඇති. ඒතකොට ලොකු පොඩි එනවා. හරිම ලේසි කලර් එක මාරු කරගන්න පුළුවන්. මෙහෙම කලර් එක මාරු කරන්න බෑ. අපි සිලෙක්ට් කරගන්න ඕනේ මේක. මේ විදිහට. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ටෙක්ස්ට් එකේ. ෆොන්ට් එක මාරු කරගන්න පුළුවන් අපි මේ සිලෙක්ට් කරන එක විතරක්. මේ විදිහට. ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඔප්ෂන් වලට යන්න. ඒක තියෙනවා paragraph
ඒක පුළුවන් බෝල් කරගන්න පුළුවන්, ඉටලික් කරගන්න පුළුවන්, කැපිටල් කරගන්න පුළුවන්. දැන් අපි සිම්පල් මොනවා හරි ගැහුවොත් ඒක කැපිටල් කරගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. ඔයාලා පේන ඇති. මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. sheet 3 th කියලා දුන්නොත් මේ දෙක විතරක් select කරලා අපිට මේක ඔබන්න පුළුවන්. ඒතකොට ඔයාලා පේන ඇති මේක මේ උඩට ආවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්, underline දෙන්න පුළුවන්. ඊට පස්සේ දෙන්න පුළුවන් මම වෙන new එකක් ගන්නම් ඔයාලා text කියලා දෙන්න. දෙසිය එදස් මම සේවිස්සයි දස් 280යි. ඕකේ බ්ලැක් කලර් එක දාගන්නවා මම. දැන් මේ විදිහට ඇඳාම ඔයාලට ටයිප් කරන්න පුළුවන්. ඔයාලට මේක මැදින් ටයිප් වෙන්න පුළුවන්. මෙතනින් මේ දාගත්තාම ඔයාලට මැදින් ඉඳන් ටයිප් කරන්න පුළුවන් මේ විදිහට. එන්ටර් කරපුවාම ඔයාලට මැදින් තමයි මේක මේ වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ෆොන්ට් එක අඩු කරගන්න. මේ විදිහට ටයිප් වෙනවා. නැත්නම් සිලෙක්ට් කරලා මේ වගේ අයිනට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම අන්ඩර්ලයින් එක අයින් කරන්න මෙතන paragraph වලින්. මෙතනින් පුළුවන් අපි පඩතරේ අඩු වැඩි කරගන්න පුළුවන් අපි අකුරු වල. මෙතනින් ඔයාලට පේන ඇති. පඩතරේ අඩු වැඩි කරගන්න පුළුවන්, උඩට පහළට ගන්න පුළුවන්. මෙතනින් ගොඩක් දේවල් තියෙනවා මේ වගේ. ඊට පස්සේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් ටෙක්ස්ට් එකක් ඇඳලා පස්සේ මේ වගේ බින්දුවක් වැඩි වුණා. ඔයගොල්ලෝ දැම්මට පස්සේ අපිට පුළුවන් ටෙක්ස්ට් එකට ගිහිල්ලා ආයෙ දැන් මේ ටෙක්ස්ට් එකට යනවා නම් T ඒ කියන්නේ ටෙක්ස්ට් ටූල් එක උඩ ක්ලික් කරලා මෙතන ක්ලික් කරන්න. එතකොට ආයෙත් එනවා. අපිට පුළුවන් රවුන්ඩ් ෂේප් එකක් දෙන්න පුළුවන් මේකට. ආච් වගේ. එතන ෆ්ලැග් මේ වගේ දෙන්න පුළුවන්. මෙතනින් හදා ගන්නත් පුළුවන් ඔයාලට ඕන. ඔක පොඩි කරලා හදාන්න පුළුවන් එක එක ඒවා. ඒ විදිහට. ඔයාලට පේන ඇති. ඊට පස්සේ අපිට පුළුවන් vertical විදිහට ඒ කියන්නේ දෙනම් පහළට බාන්න ටයිප් කරගන්න පුළුවන්. මේ වගේ. ඒකටත් අර විදිහට දෙන්න පුළුවන් ඉෆෙක්ට්. මෙතනින් vertical විදිහට flag ඔයාලට පේන ඇති යටින් චූටි වෙලා ඇවිල්ලා උඩින් ලොකු වෙන්න හදන්න පුළුවන්. මේ වගේ. අපිට ගොඩක්ම වැදගත් දේ තමයි තව එකක් තියෙනවා බලන්න මේ අපේ ෆොන්ට් එක කෙලින්ම සිලෙක්ෂන් එකක් කරගන්න පුළුවන්. මම ඒකට ගන්නම් ඉමේජ් එකක්. මම ඉමේජ් එකක් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා බලන්න horizontal typing mask tool කියලා. මෙතන ඒක සිලෙක්ට් කරලා මම මේ හරියෙන් ඇඳ ගන්නවා. ඔයාලට පේන ඇති මාස්ක් එකක් ඇඩ් වුණා. 1017 කියලා ගැහුවා. ෆොන්ට් එක ලොක් කරනවා. දැන් ඕකේ කරනවා. ඔයාලට පේන ඇති දැන් සිලෙක්ෂන් එකක් වුණා. මට පුළුවන් දැන් මේක කෙලින්ම copy paste එකක් දාගන්න. copy paste. ඔයාලට පේන ඇති දැන් මේක ඒ කලර්ස් ටික මෙතන ඇඩ් වුණා. මාස්ක් එකක්. අපිට එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් මේක. ඔයාලට පේන ඇති ඒ වගේම ලස්සන ටෙක්ස්චර්ස් එකක් වුණත් දෙන්න පුළුවන් මෙතන. ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන් එකකින්. මේ වගේ දෙයක් ගත්තොත් මේකට මම horizontal type mask tool එකෙන් type කරනවා. මේ වගේ new කියලා ඊපස්සේ බලන්න මොකක්ද වෙන්නේ කියලා. මේක ඇඩ් වුණා. ඊට පස්සේ මට පුළුවන් ආයෙත් edit copy edit paste අර pattern එක මේකේ දැන් තියෙනවා ටෙක්ස්චර්ස් එකක් වගේ. ගොඩක් ලේසි ඒක කරන්න. අපි බලමු ඊළඟට label එකක් ගමු. මම ගා තියෙනවා. මේක detection path selection tool එක. මේක direct selection, මේක path selection. ඉතින් මෙතනට ගියට පස්සේ තියෙනවා rectangle tool. ඔයාලට මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙතන පුළුවන් rectangle tool එක අඳින්න පුළුවන් මේ විදිහට. අඳින්න පස්සේ මෙතන එනවා මැද fill කරගන්න පුළුවන් color එක. නැත්තම් color එකක් නැතුව තියන්න පුළුවන් මෙතනින්. color එකක් දෙන්න පුළුවන්. එතකොට stroke එක වටේට තියෙන පාට දෙන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති. stroke එක size එක ලොකු වැඩි කරලා හදා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඒක කඩේට දෙන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා ඒකේ. ටික් දෙන්න පුළුවන් ඔයාලට පේන්නේ නැති. මේ වගේ රවුමක් කරගන්න පුළුවන්, හදා ගන්න පුළුවන්.
ඒකේ කලර් එක දෙන්න පුළුවන් සුදු පාට. ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා edit tool එක තියෙනවා. මේ වගේ tool තියෙනවා, round තියෙනවා. මේ ඔක්කොම එක වගේම තමයි. වෙනස් කරන්නේ මේ ඔක්කොම. ඊට පස්සේ අපිට තියෙනවා line tool එක. line tool එක ගොඩක් වැදගත් වෙන tool එකක්. අපිට line ඇඳ ගන්න පුළුවන්. shift එකත් එක්ක හරි කෙලින් ඇඳ ගන්න පුළුවන්. shift එක බාගන්න. ඒකෙත් මෙතන වැඩි කරන්න පුළුවන් 5ක් විතර දීලා. ආවල පේන ඇති. lines add වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන custom shape දීලා තියෙනවා අයාලා. මේකේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. අපිට ඕන කරන දේවල් තියෙනවා මේකේ. සෑහෙන්න තියෙනවා. මෙතනින් ඒක ඔයාලගේ මේ වගේ නැත්තම් මෙතන all දෙන්න setting වලට ගිහලා all දුන්නාට පස්සේ මේ වගේ එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ ඇඳ ගන්න. ඊට පස්සේ ඕකට කලර් එකක් දෙන්න පුළුවන්. මේ වගේ. හරිම ලේසි. මෙතන තියෙනවා color palette එක. ඉතින් color change කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දුන්නා color කොහොමද දාන්නේ, gradient එක ගැන කියලා දුන්නා, අකුරු කොහොමද type කරන්නේ, path එක ගැන කියලා දුන්නාද. මෙතන full screen දාගන්න පුළුවන් මෙතනින්. අද මම tool set එක ඔක්කොම ඔයාලට මම මේ lesson එකෙන් cover වෙන්නේ නැති කියලා මම හිතනවා basic එකෙන්. මුල tutorials වලින් නම් බලන්න. මම ඊටවට එන්නම් images කොහොමද edit කරන්නේ, මේ වගේ images adjustment වලට ගිහිල්ලා මේ color balance කරන්නේ, කොහොමද මේ වගේ වැඩ කරන්නේ, මේ filter වලට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්, මේ ටික මම අද ඔයාලට කියලා දුන්නානේ. ඉදිරියේදී බලමු. මෙතන තියෙනවා ගොඩක් දේවල් තියෙනවා, color lookup තියෙනවා, channels mixing තියෙනවා, inverse ගොඩක් දේවල් තියෙනවා. බලමු ඉස්සරහට කරන්න කොහොමද කියලා. දැන් මේ ටික ඔයාලා ඉගෙන ගන්න. මම හිතනවා මට ඔයාලට මොන හරි අයිඩියාවක් එන්න කියලා. මටත් පොඩි වැරදි වෙන්න ඇති. මම Photoshop එහෙම ලොකුටම දන්නේ නැහැ. මම දන්න විදිහට මට වැඩක් කරගන්න පුළුවන් දෙයක මම ඔයාලට මොන හරි කියලා දෙන්න. දැන් ඔය ටික කරන්න ඔයාලා මගේ YouTube page එකට subscribe කරලා යන්න. graphic lover tutorial කියලා ඇති. Facebook page එකකුත් තියෙනවා graphic lover කියලා. support එකක් දෙන්න. subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා. ඊගා lesson එකේ හම්බෙමු අපි.